මේ රැපර් කවුද කියලා. එහෙම ආසම ඒ කියන්නේ මම එහෙම රැප් වලට එහෙම ඉන්ට්‍රස්ට් නොස්සේ කියන්නේ. හැබැයි ගොඩක් වෙලාවට ඉතින් රැප් අහනවා ඒ සමහරවිට මේ මම හිතන්නේ මේ අහන රැප් වල ඇත්තටම ගායකයන් ගැන නම් දන්නේ නැද්දලා කියන්නේ ගොඩක් වෙලාවට ආම් ප්ලේ කරලා අහනවා. හැබැයි මම දන්නවා ඒගොල්ලෝ හොඳ රැපර්ස් අයියලා මම කියන්නේ කෙනෙක් ගැන කිව්වොත් එහෙම ඒක මම හිතන්නේ එන මේ රැප් එකට වෙනම ඔඩියන්ස් එකක් ඉන්න ඇත්තටම මම හිතන්නේ හොඳ දෙයක් ආ. ඒක අපි දෙපැත්තකට බෙදලා හරි තුන් පැත්තකට බෙදලා හතර පැත්තකට බෙදලා මරා ගන්න නැතුව මං කියන්නේ අර මේ කියන රැප් එක එන්ජොයි කරා නම් අපි හොඳයි. ඒක මාර ආතල්. ඒ කියන්නේ මං කියන්නේ මේ ඇත්තටම අපරාධ මෙච්චර කාලයක් මේ රැප් කියන එක මේ යට තිබුණේ. මං හිතන එක අපිට අප්ඩේට් වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ ඉස්සර රැප් තියෙන්නේ මට අප්ඩේට් එකක් තිබුණේ නැහැ රැප් සම්බන්ධයෙන්. මං හිතන්නේ ගොඩක් කට්ටියට එමුනේ. හැබැයි දැන් රැප් කියන කෑල්ල එදිනවා මං හිතන්නේ ඒ රැප් කියන කෑල්ල මං හිතන්නේ ඒ ඉන්ඩස්ට්‍රි එක ෆිල්ම්ස් වලට එන්න ඕනේ රැප් කියන කෑල්ල. මම දැන් බොලිවුඩ් වල ඒ වගේ නිර්මාණයක් දී වෙනවා. මං හිතන්නේ හොඳ නිර්මාණයක් දී වෙනවා. ඒ තරම් දක්ෂ කලාකරුවෝ ලංකාවේ ඉන්නවා. දෙපැත්ත බෙදලා මරාගත්තට හරි ලස්සන අපිට පුළුවන් ඒක එන්ජොයි කරන්න නැත්තන ඉඳලා මේ වැඩේ වරු මේ වැඩේ වරු කියලා මං කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නම් කියනට වඩා මම හොඳයි මම ලව් රැප් වගේ එකට රැප් කරනවා මම ලව් ඉතින් මං හිතන්නේ ඒක එක තැනක ඉඳලා එන්ජොයි